කොහොමද මගේ යාළුවන්ට? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් හරිම වෙලාවට හරිම දවසට මගේ යාළුවන්ට මම මගේ අලුත් දෙබස් ටික, ඒ කියන්නේ මගේ අලුත් පාඩම ඔන්න අරන් ආවා. ඉතින් මගේ දෙබස් ටික, ඒ කියන්නේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් මගේ යාළුවන්ට කියන්න ඕනේ. අලුත් යාළුවෝ ඉන්නවා නම් මුලින්ම කරන්න ඕනේ මගේ මුල්ම වීඩියෝ එක බලන්න. මොකද අද වීඩියෝ එක මගේ අලුත් යාළුවෝ බැලුවා කියලා තේරෙන එකක් නැහැ. ඒකින්ද මොකද කරන්න ඕනේ? මුල ඉඳන් එන්න. අලුත් යාළුවෝ එකතු වෙනවා නම් මුල්ම වීඩියෝ එකට යන්න. ඒ හැමදේම මගේ මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ, ඒ කියන්නේ පහළ විස්තරේ දාලා තියෙනවා. ඒ ලින්ක්ස් එහෙම. ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එක හරි. අන්න ඒ හින්දා මොකද කරන්න ඕනේ? මුල්ම පාඩමේ ඉඳලා එකතු වෙලා එන්න පිළිවෙලට වැඩේ කරන් යමු. තේරෙනව නේද? ඒ මම කිව්වේ ඒ දැනුවත් කිරීම කරේ මගේ අලුත් යාළුවොන්ට. එහෙනම් අද අපේ අලුත් දෙබස් ටික මොනවද කියලා දැන් අපි බලමු. Hello Ruvini, what's up? I'm getting ready to go to my science class. Are you coming today? I'm unable to come today. Why? What's wrong with you? It's raining now. That's why. Really? Is it raining? Yes, it's thundering and lightning too. What shall we do now? I don't know what to do. I would like to know about your favorite subject. Maths is my favorite. Great, but it's difficult for me. Don't think like that. It's an easy subject. Is it important for us? Why not? It's a very important thing. Don't you like to follow a computer course? I like, but I don't have much free time for that. Are you crazy? No, I'm not crazy, but I think you are crazy. හරි. එහෙනම් ඔන්න මගේ යාළුවන්ට මම අලුත්ම අලුත් දෙබස් ටික දුන්නා. ඉතින් අපිට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අපිට තියෙන්නේ මුල ඉඳන් බලන්න මේ දෙබස් වලින් මොනවද අද අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉතින් මේ මූලික දේවල් තමයි අපි තාම කතා කරගෙන යන්නේ. ඉතින් මගේ යාළුවෝ ගොඩක් දැන් දන්නවා කරන ක්‍රමය. ඒ කියන්නේ කොහොමද මේ ටික ඉගෙන ගන්න? මේ ටික ප්‍රැක්ටිස් කරන්නම ඕනේ. ඒ කියන්නේ කට ඇරලා කතා කරන්නම ඕනේ හරියට ඉගෙන ගන්න නම්. තේරුණාද? කටපාඩම් කිරීමක් නෙමෙයි. කටපාඩම් කළා කවදාවත් මේ වගේ දේවල් හදාගන්න බෑ. ඒ කියන්නේ භාෂාවක් වගේ දෙයක් කටපාඩම් කරලා කවදාවත් හදාගන්න බෑ. මොකද කරන්න ඕනේ? එකම දේ ප්‍රැක්ටිස් කරන්න. කට ඇරලා තව කෙනෙක් එක්ක. තව කෙනෙක් නැත්නම් තනියෙන් හරි කතා කරලා මේ ටික පුරුදු වෙන්න. ඉතින් එහෙනම් අපි මුල්ම වාක්‍යය ඉඳලා බලමු කොහොමද මෙන්න මේ දේවල් අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මුලින්ම තිබ්බ වාක්‍ය මොකද්ද? මුලින්ම තිබ්බේ hello Ruvini, what's up කියන එක. what's up කියන්නේ මොකද්ද? ඕක ලස්සන වාක්‍යයක්. කොහොමද? what's up? මොකද වෙන්නේ? ඉතින් ඔයා දැන් කාවරි හම්බුනාම අහනවා how are you කියලා. ඒ කියන්නේ ඔයාට කොහොමද කියලා අහන්නේ. ඉතින් ඔයාට hello what's up? මොකද වෙන්නේ? හරි? අන්න ඒ විදිහටත් අහන්න පුළුවන්. what's up? what is up කියන එක. right? මේක කොහොමද කෙටියෙන් අහන්නේ? hello what's up? අන්න ඒ විදිහට අහන්න පුළුවන්. මොකද වෙන්නේ? හරි? අන්න ඒ විදිහට. හරි. ඊළඟ වාක්‍ය මොකද්ද කියලා බලමු. I'm getting ready to go to my science class. මම මේ science class එකට, ඒ කියන්නේ විද්‍යාව පන්තියට යන ලෑස්ති වෙනවා. එයා ඇඳුම් අඳින ගමන් ඉන්නේ. I'm getting ready. හරි? එයා අනිත් දේවල් සූදානම් කරන ගමන් ඉන්නේ. අන්න ඒක තමයි එකෙන් කියවෙන්නේ. මම මගේ ගණන් පන්තියට යන ලෑස්ති වෙනවා. කොහොමද කියන්නේ? I'm getting ready to go to my maths class. ඉතින් I'm getting ready කියන එක දාලා ඔයාට ඕන දෙයක් අන්න ඒ විදිහට වාක්‍යයක් හදලා කියන්න පුළුවන්. තේරුණා නේද? හරි. හරි ලේසි. එහෙනම් අපි ඉක්මනට ඊළඟ වාක්‍යයට යන්න. Are you coming today? Are you coming today? ඔයාට කාගේ වුණත් අහන්න පුළුවන්. ඔයා අද එනවද? ඔයා අද එනවද? කොහොමද අනේ? Are you coming today? right? ඒක ලස්සනටම ඉගෙන ගන්න. මොකද වෙන ක්‍රමයක් තියෙනවා. ඔයා එනවද? හරි ඔයා යනවද? ඕන තරම් අහන ක්‍රම. නමුත් මේක හරි සරල ක්‍රමයක්. ගොඩක් කට්ටිය පාවිච්චි කරන ක්‍රමයක්. හරි? Are you coming today? ඔයා අද එනවද? right. අන්න ඒ විදිහට. I'm unable to come today. I'm unable to come today. දැන් ඔයාගෙන් අහනවා ඔයා අද එනවද? හරි? මට අද එන්න බෑ. කොහොමද කියන්නේ? I can't come today. ඒ වුණාට ඒක ටිකක් සරලව. ඒ කියන්නේ ලස්සනට කියන්නේ. මට අද පොඩ්ඩක් එන්න අමාරුයි. මට අද පොඩ්ඩක් එන්න නොහැකි. ඒ කියන්නේ මට අද එන්න නොහැකි. මට එන්න පොඩ්ඩක් අමාරුයි. අර ඒක I can't come today කිව්වොත් අර එක පාට නිකන් කියලා දැම්මා වගේ වෙනවා. I can't come today. මට එන්න බෑ. right? නමුත් මෙන්න මේ විදිහට කිව්වොත් I am unable to come today. ඉතින් යාළුවෙක් විදිහට කියනවා මට අද එන්න නොහැකි කියලා. I am unable to come today. හරි? ඒක මගේ යාළුවා හොඳටම ඉගෙන ගන්න ඕනේ. right. එහෙනම් ඊළඟට බලමු. why? ඇයි? කාගේ වුණත් අහන්න බලන්න කෙලිම. why? ඇයි? මොකක්ද හේතුව කියලානේ. why? right? why? what's wrong with you?
what's wrong with you? ඔයාට මොකද වෙලා තියෙන්නේ? කාගෙන් තරම් ලස්සන ක්‍රමයක් right? Why මොකද? What's wrong with you? මොකද ඔයාට වෙලා තියෙන්නේ? What's wrong with you? What's wrong with you? What's wrong with you? right? අන්නේ විදිහට අහන්න පුළුවන්. මොකද ඔයාට වෙලා තියෙන්නේ? හරි ඒකේ තියෙන්නේ it's raining now. It's raining now. වහිනවා. හරි? ඒ වහිනවා කියලා කියන්නේ it's raining now. It's raining now. වහින්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? It's not raining now. It's not raining now. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. It's raining now. That's why. That's why කියන්නේ ඒකයි. ඔයගොල්ලෝ දන්නවද මේ that's why කියන එකේ තේරුම මොකක්ද කියලා? It's raining now. It's raining now. That's why. හරි. ඉතින් ඊට පස්සේ තියෙනවා really ඇත්තටම is it raining? වහිනවද? Is it raining? It is raining කියන්නේ වහිනවා කියන එක. Is it raining කියන්නේ වහිනවද? Really? ඇත්තටම is it raining? වහිනවද? හරි. අන්න ඒක තමයි අහන්නේ. ඊට පස්සේ තියෙනවා yes. It's thundering. ගොරවනවා. thundering කියන්නේ ගොරවනවා. And lightning too. විදුලිත් කොටනවා. lightning කියන්නේ විදුලි කොටනවා කියන එක. හරි. It's thundering and lightning too. ගොරවනවා ඒ වගේම විදුලිත් කොටනවා කියන එක. තේරුණා නේද? හරි. ඊළඟට බලන්න. What shall we do now? මේ shall කියන එක දාලා මගේ යාළුවෝ දන්නව දැන් වාක්‍ය හදන්න. What shall we do now? දැන් අපි මොකද කරන්නේ? Okay, what shall we eat? මොනවද අපි කන්නේ? Okay, අන්නේ shall කියන එක දාලා ඔයාට ඕන දෙයක් ඒ වගේ හදන්න පුළුවන්. අපි මොකද කරන්නේ? අපි කොහෙද යන්නේ? මීට ඉස්සෙල්ලා පාඩම් වලත් මම මෙන්න මේ දේ හරියටම කියලා දීලා තියෙනවා. Shall we go now? අපි දැන් යමුද? Shall we eat? අපි කමුද? Shall we run? අපි දුවමුද? අන්න ඒ වගේ දේවල් මගේ යාළුවන්ට දැන් පාවිච්චි කරන්න පුළුවන් අලුත් වාක්‍ය එක්ක. තේරුණා නේද? දැන් මේකේ තියෙන්නේ what shall we do now? අපි දැන් මොකද කරන්නේ? right? What shall we do now? හරි. ඊට පස්සේ තියෙනවා I don't know what to do. I don't know what to do. මම දන්නේ නැහැ මොනා කරන්නද කියලා. I don't know what to do. අන්න ඒක මගේ යාළුවෝ හොඳටම මේ වාක්‍ය හරියටම ඉගෙන ගන්න දැන්. හරි. ඊළඟට තියෙනවා I would like to know about your favorite subject. I would like to know. I like to know කියන එකම තමයි. නමුත් මේක කිව්වම ටිකක් ලස්සනයි. I would like to know about ගැන your favorite subject. I would like to know about your favorite subject. මට දැනගන්න ආසයි ඔයාගේ ප්‍රියතම ආසම විෂය ගැන. තව මොකද්ද? මම දැනගන්න කැමති ඔයාගේ සහෝදරයා ගැන. කොහොමද? I would like to know about your brother. මම දැනගන්න කැමති ඔයාගේ සහෝදරිය ගැන. I would like to know about your sister. තේරුණා නේද? අන්න ඒ විදිහට ඔයාට මේ වගේ දේවල් හදන්න පුළුවන්. මේ වගේ වාක්‍ය කියන්න පුළුවන්. I would like to know. මම දැනගන්න කැමති about ගැන your brother. ඔයාගේ සහෝදරයා ගැන. තේරුණා? I would like to know about your brother. හරි. ඔයාගේ සහෝදරයා ගැන මම දැනගන්න කැමතියි කියන එක. right. ඊළඟට තියෙනවා maths is my favorite. maths කියන්නේ ගණිතය කියන එක. හරි. mathematics කියන එක තමයි මේ maths කියලා කෙටි වෙලා තියෙන්නේ. maths is my favorite. ඉතින් maths is my favorite subject කියන්න ඕනෙම නැහැ. ගණන් තමයි මගේ ප්‍රියතම විෂය කියන්න ඕනේ. මොකද ගණන් කියනකොට දන්න එක විෂයක් කියලා. maths is my favorite. තේරුණා නේද? අන්න ඒ විදිහට ඔයාට ඕන එක. science is my favorite. හරි. English is my favorite. හරි. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා great but it's difficult for me. මට ඒක අමාරුයි කියන එක. great මරුනේ. great but it's difficult for me. මට ඒක අමාරුයි. it's easy for me කියන්නේ මට ඒක lazy කියන එක. but it's difficult for me. මට ඒක අමාරුයි. නමුත් මට ඒක අමාරුයි. but it's easy for me. නමුත් මට ඒක lazy කියන එක. හරි. අන්න ඒ වගේ වාක්‍යයක් මගේ යාළුවෝ දැන් හදන්න පුරුදු වෙන්න ඕනේ. තේරුණා නේද? ඊළඟට තියෙන්නේ don't think like that. It's an easy subject. Don't think like that. Don't think like that. ඒ කියන්නේ ඒ විදිහට හිතන්න එපා. Don't think like that. Don't think like that. It's an easy subject. It's an easy subject. දැන් මේ ඔයගොල්ලෝ බලනවා ඉතින් මේ නැති. It's a easy subject නැතුව ඇයි මේ it's an easy subject කියලා ආවේ කියන එක. මගේ යාළුවන්ට මම මේව කියලා දුන්නා. අර vowels කියන මතකයි නේද? an කියලා දාලා තියෙන්නේ මොකද? අර vowel શબ્දයක් හින්දා. easy කියන්නේ easy. right? E කියන්නේ e શબ્දයක් එන්නේ. එතකොට නෙමෙයි දාන්නුනේ an easy subject. elephant. right? තේරුණා නේද? අන්න ඒ වගේ දේවල්. හරියට මගේ යාළුවෝ ඒවා තේරුම් ගන්න ඕනේ. It's an easy subject. It's a difficult subject. ඒ කියන්නේ ඒක අමාරු විෂයක්. කොහොමද කියන්නේ? It's a difficult subject. හරි. It's an easy subject කියන්නේ ඒක lazy විෂයක් කියන එක. අන්න ඒ වගේ දේවල් මගේ යාළුවෝ දැන් අහන්න කියන්න පුරුදු වෙන්න ඕනි ඉංග්‍රීසියෙන්. තේරුණා නේද? අපි බලමු ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. Is it important for us?
is it important for us? Is it important? ඒක වැදගත්ද? Is it important for us? ඒක අපිට වැදගත්ද? හරි. ඔයාට අහන්න පුළුවන් ඒක වැදගත්ද? Is it important? Right? ඒක අපිට වැදගත්ද? Is it important for us? හරි. Is it important for us? Is it important for us කියන එක තමයි මේ for us කියන්නේ අර for us කියන එක වේගෙන් යනකොට for us. Is it important for us? හරි. අන්න ඒකත් මගේ යාළුවා හොඳට ඔළුවට ගන්න. ඊට පස්සේ තියෙනවා why not? Why not? It's a very important thing. Why not? It's a very important thing. Why not? ඇයි නැත්තේ? It's a very important thing. ඒක ගොඩක් වැදගත් දෙයක්. Why not? ඇයි නැත්තේ? It's a very important thing. තේරුණා නේද මගේ යාළුවන්ට? අන්න ඒ විදිහට මගේ යාළුවෝ දැන් අලුත් වාක්‍ය හදන්න උත්සාහ කරන්න. එහෙනම් බලමු ඊළඟ වාක්‍ය මොකක්ද කියලා. Don't you like to follow a computer course? Don't you like to follow a computer course? ඔයා ආසෙන්ද කම්පියුටර් පාඨමාලාවක් කියන්නේ පරිගණක පාඨමාලාවක් හදාරන්න. ෆලෝ කියන්නේ ඒකෙන් දන්න ඔයගොල්ලෝ හදාරන්න කියන අදහස් තමයි එන්නේ. ෆලෝ කරන්න කියන්නේ. හරි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. Don't you like to follow a computer course? හරි. ඔයා ආස නැද්ද? don't කියන එක දන්නවා. කැමති නැද්ද කියන එක. හරි. ඔයා කැමති නැද්ද මේ වගේ දෙයක් කරන්න? Okay. Don't you like to start a new business? ඒ කියන්නේ අලුත් business එකක්. ඒ කියන්නේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කැමති නැද්ද? Do you like to start a new business කියන්නේ ඔයා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද? Don't you like to start a new business කියන්නේ ඔයා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කැමති නැද්ද කියන එක. right? හරි. ඊළඟට තියෙනවා I like but I don't have much free time for that. මම කැමති ඒත් මට එකට වෙලාවක් නැහැ කියන එක. I don't have much free time for that. අන්න මේ වගේ දේවල් මගේ යාළුවෝ දැන් හොඳට අහන්න පුරුදු වෙන්න ඕනේ. මේ වගේ ඉංග්‍රීසි වාක්‍ය කියන්න පුරුදු වෙන්න ඕනේ. right. ඊට පස්සේ තියෙනවා Are you crazy? Are you crazy? ඔයාට පිස්සුද? ඉතින් මගේ යාළුවන්ට මේ වගේ දේවල් හොඳට කාගේ වුණත් අහන්න පුළුවන්. හරි. ඔයාට පිස්සුද? ඔයාට පිස්සුද? Are you crazy? right? අන්න ඒ විදිහට. ඉතින් ඒකට උත්තර විදිහට තියෙන no නෑ නෑ. I'm not crazy. මට පිස්සු නෑ. I'm not crazy. okay? I'm not crazy. I am not crazy කියන එක තමයි මේ කෙටි වෙලා තියෙන්නේ. I'm not crazy. I'm කියලා ශබ්ද කරන්න පුළුවන්. I'm කියලා කියන්න පුළුවන් මේක no problem. I'm not crazy. right? But I think you are crazy. But I think you are crazy. No, I'm not crazy. But I think you are crazy. තේරුණා නේද? නෑ නෑ මට පිස්සු නෑ. මම හිතන්නේ you are crazy. ඔයාට පිස්සු කියලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් මගේ යාළුවෝ අහන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද මම මගේ වාක්‍ය ටිකෙන් මගේ යාළුවන්ට කියලා දුන්නේ. තේරෙනව නේද? එහෙනම් හරියට මේ වාක්‍ය ටික ඔලුවට දාගන්න තව කාත් එක්ක හරි ප්‍රැක්ටිස් කරන්න, පාඩම් කරන්න නම් එපා. තේරෙනව නේද? හොඳට මොකද කරන්න තියෙන්නේ? හොඳට ඔලුවට දාගන්න ඔන්න ඔය වාක්‍ය ටික කට ඇරලා කතා කරලා ප්‍රැක්ටිස් කරලා. තේරෙනව නේද? ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම ආදී ඉගෙනුවේ. ඉතින් ප්‍රධාන දේවල් ටිකක් මගේ යාළුවන්ට දැම්මට කියන්න තියෙනවා. අපි බලමු එහෙනම් මොනවද ඒ දේවල් ටික කියලා. ඉතින් මගේ යාළුවන්ට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේක. මොකද්ද? මම මේ දේ දෙන්නේ මගේ යාළුවන්ට 100%ක් නොමිලේ. ඒ කියන්නේ සතයක්වත් මගේ යාළුවන්ගෙන් මම ගන්නෙ නැහැ. හැබැයි මේ නොමිලේ දෙනවා කියලා මේක මම ඕනවට එපාවට කරන දෙයක් නෙමෙයි. තේරෙනව නේද? හරි පෙළගැස්මක් ඇතුව තමයි මේ හැමදේම කරගෙන යන්නේ. හරිම ප්ලෑන් එකකට. ඉතින් ඒක මගේ යාළුවෝ හොඳටම ඔළුවේ තියාගන්න ඕනේ. මොකද ලොකු කැපකිරීමක් කරලා තමයි මේ වීඩියෝස් මේ පාඩම් ටික මගේ යාළුවන්ට මම දෙන්නේ. විනාඩි 20ක දැන් මේ මගේ වීඩියෝ එක විනාඩි 10ක් 20ක් තිබ්බා කියලා විනාඩි 20න් ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේවා වීඩියෝ කරන්නත් ලොකු වෙලාවක් යනවා. ඒ වගේම එඩිට් කරන්න ඊට පස්සේ අන්තිම දේවල් ටික කරන්න ලොකු වෙලාවක් යනවා මේ YouTube එකට දාන තැන ඉඳලා. තේරෙනව නේද? ඒකින්ද ඒවා මගේ යාළුවෝ තේරුම් ගන්න ඕනේ. ලොකු කැපකිරීමක් කළා කරන්නේ. මගේ යාළුවන්ට කරන්න තියෙන එකම දේ මොකද්ද? හරියට මම මේ දෙන දේවල් ටික ඔළුවට ගන්න එක. තව කාත් එක්ක හරි ප්‍රැක්ටිස් කරලා හරියට මේ ඉංග්‍රීසි ටික අවුරුද්දකින් හදා ගන්න. තේරෙනව නේද? ඊළඟට මගේ යාළුවන්ට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මෙන්න මෙහෙම දෙයක් කරන්න. පුළුවන් තව කෙනෙක්ට මෙන්න මේ ක්‍රමේ හඳුන්වලා දෙන්න. හරි? දැන් ඔයා මේක ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් මෙන්න මේ සිස්ටම් එකට තමයි ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ලේසිම සිස්ටම් එක. හරි? මේක තව කෙනෙක්ගේ ඔළුවට දාන්න. ඉතින් ඒකට මගේ මේ වීඩියෝස් පෙන්වන්න ඕනම නැහැ. රයිට්? ඔයා දන්නවා දැන් සිස්ටම් එක. හරි? ඔයා ළඟ තියෙනවා ලියාගත්ත දේවල්, මම දුන්න වීඩියෝස් හැමදේම තියෙනවා. ඔයාට පුළුවන් තව කාට හරි මේක කියලා දෙන්න. මොකද අන්න ඒ වගේ දෙයක් තමයි තව කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් ලොකුම දේ. ඒ කියන්නේ ඒ වගේ දැනුමක්. ඉතින් මේ භාෂාවක් හදාගන්නේ කොහොමද? අන්න ඒ වගේ දෙයක් ඔයාට තව කෙනෙක්ට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අන්න ඒක තමයි
ඔයාට තව කාට හරි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග කියලා. හරිමද? හරියට කරන් යන්න. ඉතින් කවදාවත් මගේ යාළුවන්ට වරදින්නේ නැහැ. ඔන්න ඔය දේවල් ටික මුලින්ම මගේ යාළුවෝ ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ කාට හරි පාරක් පෙන්වන්න. ඒ කියන්නේ කාට හරි නොදන්න කෙනෙක්ට මෙන්න මේක තමයි ඉංග්‍රීසි කතනය හදාගන්න පුළුවන් හොඳම විදිහ කියලා දෙන්න. ඒක තමයි මගේ යාළුවන්ට තව යාළුවෙක් වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ, ලොකුම දේ. තේරෙනව නේද? මම හිතනවා ඉතින් මගේ යාළුවන්ගේ ඔළුවට ඔය මම කියපු හැමදේම යන්න ඇති. පාඩම විශේෂයෙන්ම යන්න ඇති. ඊට පස්සේ මම කියපු කාරණා ටිකත් මගේ යාළුවන්ගේ ඔළුවට යන්න ඇති. එහෙනම් අපි ඉක්මනින් ඊළඟ දවසේ හම්බ වෙමු. හැබැයි හම්බ වෙනකම් මගේ යාළුවෝ ගොඩක් පරිස්සමින් ඉන්න ඕනේ.